පොඩ්ඩක් නැවතිලා මේ හඬ අහලා බලන්න. රෑ අඳුරේ ඇහුනොත් ඒ මරණයේ පණිවිඩයක් කියලයි අපි පැරැන්නෝ කිව්වේ. මේ තමයි ලංකාවේ දරුණුතම ජනප්‍රවාදයට මුල්වුණ උලමාගේ හඬ. සමහරු කියන විදිහට දරුවෙක්ව තමන්ගේ අතින්ම මරාගත්ත අම්ම කෙනෙක් ඒ ශෝකයෙන් පපුව පැලිලා මැරිලා මේ විදියට කුරුල්ලෙක් වෙලා උපත ලැබුවා කියලා කියන. තවත් සමහරු කියන්නේ සැමියා තමන්ගේ දරුවව මරලා ඒ මස් සොයලා බිරිතට කන්න දීපු බව. ඒ ශාපය නිසා තමයි මේ උලම වෙලා තවමත් තමන්ගේ දරුවා හොයමින් මේ විදියට විලාප නගන්නේ. ඒත් ඇත්තටම මේ මරණය පණිවිඩය කියන්නේ කවුද? මේ බිහිසුණු ජනප්‍රවාදයේ පිටුපස ඉන්න සැබෑ සත්‍යය කවුද? මේ ඉන්නේ ස්පොට් බෙලි ඩීගල් ඕල් එහෙමත් නැත්නම් උලලේනා කියන සත්‍යය. සතෙකුට නිකුත් කළ හැකි බිහිසුණම හඬක් තමයි මෙයාට තියෙන්නේ. ඒක හරියටම මිනිසෙකුගේ ශෝකී විලාපයකට සමානයි. ඒක තමයි ගොඩක් මිනිස්සු මේ හඬට බය. ඉතින් උලම කියන්නේ මරණයේ දූතයෙක් නෙවෙයි, තමන්ගේ සහකරුවෝ සහකාරිය හොයන, එහෙමත් නැත්නම් තමන්ගේ සීමාව ලකුණු කරන අපේම කැලෑවල ඉන්න විශ්මිත පක්ෂියෙක්. ඔයත් මේ හඬ ඇහෙනකොට බය වෙලා තියෙනවද? ඔබේ අත්දැකීම කමෙන්ට් කරන්න. මේ වගේ මිත්‍යාවදින කතා දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.